friends, welcome back to another gameplay video. So the other play කරන්න යන්නේ බොක්කල බුක්කිලා Granny 2 මචං. Granny chapter 2. Okay, ඉතින් මම play දෙනවා ඔන්න ඉතින් මම play දුන්නා. අපි දැන් play කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැති Granny chapter 2 එකේ හෙලිකොප්ටරයක් තියෙනවා. ඒ වගේම දොරක් තියෙනවා අපිට පයින්න පුළුවන්. දොරක් තියෙනවා තව තියෙනවා මොනවාද බෝට්ටුවක් තියෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා හරිද. ඉතින් ඔයාලගේ මේකේ පයින්න ඕනේ මචං අපි. මේ ගේම් එක දිනන්න නම් අපි පයින්න ඕනේ. පයින්න ඕනේ කියන්නේ මොකකින් හරි එළියට යන්න ඕනේ මචං. ඒකේ මං අද කරන්න යන්නේ මචං හෙලිකොප්ටරෙන් එළියට යන එක. ඔන්න ඉතින් ඔය හෙලිකොප්ටරේ හදාගන්න ඉතින් බඩු කෑලි ටික අම්මට උඩු තෝට ගෙනින් ගහනවා. ජන්මා මෝඩියගේ අම්මු ගරියම හරි මචං Granny එන අතරේ මම මෙන්න මෙහින් පැන ගන්නවා සටපට ගාලා පටසට ගාලා ඊට පස්සේ මචං මෙන්න මේ ආකාරයකට මම මෙන්න මෙවැනි ආකාරයකට මෙන්න මේක දානවා ඊට පස්සේ මේ පන්දුව මෙන්න මෙතනින් දානවා ඊට පස්සේ පට ගාලා ස්ටන් ගන්න එකට යන්න ඕනේ නැත මේ මම මේ ප්ලේ ගානේ පළවෙනි රටාව හරි හතරවෙනි රටාව හරි මම දන්නේ නැහැ කොච්චර රටාවද කියලා කොහොම හරි අතන ටේප් එකේ තියෙන රටාව තමයි මේක හරිද ඒ රටාව තමයි ගහන්න ඕනේ. ඉතින් ඒ ඇස්සේ මොකෙක් හරි මැෂින් එකක් දාලා මල කරුමයක් වෙනවා මචං. ඒ මල කරුමයක් මචං. හරිද? එළම මොකෙක් හරි ගොනෙක් මචං. මට ඉතින් මල පයින්න ඕන ඔය රෙද්දට තමයි. අයිති මල පයින්නවා වැල මැරෙනවා මචං. ෆොටෝ එකක් අදිනවා බං මට ඕනි උඹේ අතුර විතරයි. ලොල්ලා. ඔකම එළ ලොල්ල එපා. ඔක වැඩක්ම නේ. මාර මෝඩියකේ. අපිට තව ඕන කරනවා මචං. යතුරක් කියන්නේ හෙලිකොප්ටරේ යතුර ඕනි මචං. කොප්ටරේ යතුර ඕනි. ඕකේ යතුර ගනින්. එදින හෙලිකොප්ටරේ යතුර කොප්ටරේ. පටගාලා මේක අරන් යන්න ඕනි මචං. පටගාලා යන්න ඕනි. පට ගාලා බඩු ටික එකතු කරා නම් මචං අපිට වැඩේ කරගන්න ලේසි. හරිද? ඕකේ. ෆොටෝ කැලි සෙට් එක ඕනි. ෆොටෝ කැලයි තව දෙකක් තියෙන්න ඕනේ මචං දෙකක් හොයාගන්න ඕනේ. තව දෙකක් හොයාගත්තා නම් වැඩේ ගොඩ. මේ මොන රේට්ද බම් මේ? අම්මා ස්ටන් ගන්නේ මේ. අයියෝ බම් බලහන්කෝ ඉතින් ස්ටන් ගන්නේ මේක ඇතුලේ ගියාහන්කෝ ඉතින්. දැන් කොහමද ගියා මේක ගන්න? මෙනුවල් එක ඕනි. මෙනුවල් එක ඕනි. දැන් යන්න ඕනි මචං පහළට. පහළට ගිහින් අපි බලමු. එළූ කවුරුත් ඉන්නවද? මොකෙක් වන්නේ කොකෙක් ඉන්නවා. කොකෙක් වන්නේ මචං තාම. ඕකේ මචං අපිට ඕනි දැන් ෆොටෝ කැලි සෙට් එක. ෆොටෝ කැලි ටික විතරයි මචං ඕනි. බාත්රූම් එකේ එකක් ඇති. මේ තියෙන තව එකක්. බාත්රූම් එකේ එකක් තියෙනවා. ඕකේ මචං මැෂින් එක නම් දැම්ම නවතින්න නැතුව ඇති. ඉතින් ඔයාලට මං කියන කටහඬ ඇහෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. සෝරි මචං ඉතින් දන්නේ නැද්ද ඔය ඉතින් මාර ලෙඩනේ බං මේවා. හරි දැන් මෙන්න මෙතනට අපි යමු මචං. උඩට ගිහින් අපි ගන්න ඕනි මෙන්න මෙතනින් තියෙන වෙපන් කී එක. මැෂින් එක නැවතුණාද කොහොමද? වෙපන් කී එක අරන් පට ගහලා බහින්න ඕනේ මේක. හරි ලේසි බං. ලේසි ගුවා ලේසි මන් නැහැ ඉතින් වේස්. හරිම අමාරු තියෙනවා අමාරු. උයි. තමයි මචං. ඕකේ මචං අපිට පෙනී යනවා දැවි යනවා ගිනි යනවා. ඔන්න Granny යනවා. ෂේප් එකේ මෙන්න මේක අරගන්න. ෂේප් එකේ මෙන්න මේක අරගමු. ෂේප් එකේ හරි ෂේප් එකේ අරගත්තා මචං. බුක් කළා. හරි. හරි මොකෙක්වත් ඉන්නවද කොහොම මොකෙක් හරි ඉන්නවද කියමුකෝ අපි කොබලමු ඉතින් මම මේකේ අනිවාර්යෙන් අම්මට සිලි මචං බොක්ක මොකද්ද මං ඊයුනි ඔඩෝ බලහංගු බං Grannyලා කුඩු පාටන්නේ බං ඔඩෝ අඩෝ ස්ටන් ගන්න ඕකේ මචං ස්ටන් ගන්න ගමු රං මෙන්න මේක ඕනි මචං අපිට ඕනි පොඩි වැඩක් කරන්න මචං අපිට අපි අර බට්ටු එකතු කරමු එතනට පෙට්‍රල් කෑන් එක ගන්න සේෆ් කී එක ගන්න ඕනේ හරිද
දැන් අපි යන්න ඕනේ මචං පහලට. හරිද? පහලට ගිහින් මෙන්න මෙතන තියෙන බාත් รู ම් එකට මෙහා පැත්තේ මෙන්න මේකට ගිහින් අපි පට ගාලා මෙන්න මේක මෙන්න මේ තියෙන ෆොටෝ කෑල්ල. හරි. දැන් ඔගේ වැඩන්නේ මචං අර යතුරෙන් වගේ එක. හරිද? යා ඒක ඊට පස්සේ අරන් මේක මුලින්ම උඩට දාලා යමු පට ගාලා ග්‍රැනිලා එන්න කලින් මේ වැඩ ටික කරගන්න ඕනේ මචං පට් ගාලා. හරිද? පට් ගාලා කරගත්තොත් සට්ටට් ගාලා අපිට කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන් ඔයාලා ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න ඉතින්. ඉතින් මචං අපේ channel එකේ subscribers like එකේ ගන්න මාරලගේ මචං. ඉතින් පොඩි උදව්වක් දෙන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් චූටි උදව්වක් දෙන්න අපිට. එකයි එකේ ගහන්න පළවෙනි එකයි එකේ අපිට. ඒත් එක්කම හරි ඔකේ මචං තව මොනවද ගන්න තියෙන්නේ? පෙට්‍රල් කෑන් එක ගන්න තියෙන්නේ. ඒක දැන් අර යතුරු ගත්තා. දැන් අර මකුළුව වගේ එකෙක් දැක්කනේ ඔයාලා. අන්න යාව මරන්න තමයි තියෙන්නේ අපිට. ග්‍රැනිලා ඉන්නකොට යාව මරන්න බෑ. මොකද ග්‍රැනිලා ෆයර් වෙලා එනවා මචං. ෆෝම් වෙලා එනවා. කවුරුත් නෑ නේද? නෑනේ කවුරු. ඕකේ බහිමු. සප්පට් ගාලා බහගෙන යමු. ෂෝටිය දාලාවනේ යන්න අතන. එකක් ගන්න ඕනේ. ෂෝටිය ගන්න ඕනේ දැම්ම ගිහින් පට ගාලා ගිහින් මෙන්න මේක යකලා මේක අරිමු අපි. ඕකේ. අපිට ෂෝටිය ඕනේ මචං මෙන්න මේක මේව කරගන්න. හරිද? ෂෝටිය ඕනේ. අපි යන් ෂෝටිය ගන්න. මේ මුලින්ම ග්‍රැනිවයි ග්‍රෑන්ඩ්පායි දැන් ආයේ සඳ බොද කරලා මේව කරන්න තියෙනවා අපිට. ඒකින්ද අපි අම්මචන් පොඩ්ඩ සද්ද ඇහෙන්නේ නැහැ වගේ ඔයාලට. මට ඒක තේරෙනවා. ඕකේ. කවුරුත් ඉන්නවද? අපි මෙයාලව ගෙන්න ගමු. කවුරුත් ඉන්නවද? ග්‍රැනි ග්‍රෑන්ඩ්පා වරෙන් කෑමක් දෙන්න. වාගා විල්ලේ වාගා. අඩෝ කෝබා ග්‍රැනි ග්‍රෑන්ඩ්පා නිදිවත්ද? තාම නිදියන්නේ දැන් වෙලාව හරි නැගිටින්න. යකෝ මොන් කරන්නේ මචං? ඔය ඉන්න බාන්න. පැටියෝ අම්මට සිරි ග්‍රෑන්ඩ්පා අඩෝ පිලුම් ගහනවද බං උඹ? අම්මේ කෙනෙකුට අයියකෝ බානවා සැකලුත් වදිනවා උඹේ. අයියෝ මල කර්මයක් වෙනවනේ මේකයි තියෙන්නේ. ඕකේ කෝබන් ස්තන් ගන්න එක ස්තන් ගන්න කියෝ. ස්ථාන ගත කරන ගන්නෙක් කෝබන් බලහන් ඉතින් ඕන දෙයකට මේක නෑනේ කියන්කෝ. ස්තන් ගන්නෙක් කෝබන් රෙද්ද ස්තන් ගන්න මේවා. ඔය ඉතින් බාණ්ඩි. අනේ පට ගාලා යමන් අර මකුළුවා මරලා අපි පෙට්‍රල් කෑන් සේෆ් කී එක අරන් පෙට්‍රල් කෑන් එක ගන්න ඕනේ මචං. ඕකේ මචං ඉතින් වීඩියෝ එක ලයික් එක සබ්ස්ක්‍රයිබ් පාර දාන්න යාරෙන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. පැටියෝ හරි මේකෙන් දැන් වැඩන්නේ අපිට පට ගාලා දැන් පැන ගන්න පුළුවන් අපිට මේ සේෆ්ටි එක අරන් සටපට ගාලා යන්න තියෙන්නේ. ඊට පස්සේ බට් එක උඩට ආගන්න තියෙන්නේ. උඩට කියන්නේ උඩට මචං සෝරි. උඩට නෙවෙයි. මේ නෙවෙයි මචං යන්න ඕනේ. කොමල මෙන්න මෙදී පෙට්‍රල් කෑනේ තියෙනවා මචං. අම්මා ගොප්පුලානේ ඒක. අනේ දැන් ගෑම්පයි නැගිටවත් දන්නේ. පට ගාලා යන්න ඕනේ. පට ගාලා යන්න ඕනේ. අන්තිම වෙලාවේදී කෙලියොත් තමයි මම මේකේ 1 day එකකින් පයින් යන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේම පයින් යන්නේ. මේක උඩට දාලා මෙයා. උඩට ගියාට පස්සේ අපිට බය කියන්නේ පට ගාලා වැටික් කරගන්න පුළුවන්. සරපට ගාලා අපි දැන් ෂෝටි අරන් යමු. අඩේ මම ෂෝටි අරන් එනකොට ගහයිද දන්නේ නැහැ බං අන්තිම වෙලාවේ. එලෝ කවුරුත් ඉන්නවද? නෑ කවුරුත් නෑ. විරල නිවසේ කවුරුත් නෑ. අම්මට සී විරල නිවසේ ඉන්නවද දන්නේ නැහැ. මං දුවපන්. අනේපා මචං පඩ බොන්නද මම කන්නද? අර රෝල් කරලා ගහගෙන කැමති දැනග. ඕන්න මේ තුවක්කුවේ ගහලා ගන්නවා. මොකටද කියලා මේ උණ්ඩ දෙක ලෝඩ් කරන්නේ. මොකද දන්නවද? සීන් එකේ ආවොත් ඉවරයි. ඒකයි. අපිට දැන් නූල් පන්දුවයි තුන් පාරක් යනවා. නූල් පන්දුව වගේ එකයි. මේක පට ගාලා දාපන්. අඩෝ තව ඩිංගේ වැටෙනවා. අඩෝ තව ටිකයි බන් තියෙන්නේ. නියමයි බොක්ක.
නූල් පන්දුවයි දෙපාර තව දෙපාරක් යන්න ඕනේ ඉක්මනට අඩ එකම් කරපන් ඉක්මන් කරමු අඩ එකම් කරොත් හොඳයි ඒකට දාඩියක් දෙන්න මචං කරනවා මචං ගෙනියන් එපා આવොත් මට පළවෙනි දවසින් පයින්න බැරි වෙනවා ඒකයි මගේ සඳ බොඳ වෙනවා අම්මේ දුවපා ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා මචං මොකද කිව්වොත් අපේ ඔයාලා අනික ඔයාලා කමෙන්ට් දාන්න අමතක කරන්න එපා ඉතින් ඔයාලා කැමති වීඩියෝ එකක කමෙන්ට් දාන්න ඒ කියන්නේ ඔයාලා කැමතිම ඕනම ගේම් එක හරි අම්මේ කිය ඕනම ගේම් එකක නමක් දාන්න කියන්නේ ඕනි ගේම් එකක් ඕනි කියලා හිතන ඕනම එකක් අපිට දාන්න මං ඉතින් ඕන එකක් ගේනවා මචං ඕකේ දැන් ඉතින් අපිට මුකුත් කරන්න නෑ වෙන මේක යන්න තියෙන්නේ ඕකේ අඩේ මොකද ඉන්නේ අඩේ නැද්ද අඩේ සෙබ්බා හරි දෙන්නම් පොඩ්ඩයි ඉඳන් දෙන්න එකක් වැදුනා ඕකේ මචං එකක් වැදුනා නීමයි අඩෝ ඒක ගහන්න තිබ්බ අපරාධ අඩේ ඒක තමයි මම රැවටෙන්නේ දෙකක් ගිහුවා හරි තව එකයි මචං තව එකයි අපිට පොඩ්ඩයි යන්න තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් මේ හෙලිකොප්ටර් මැනුවල් එක ගන්න ඕනේ ඒක නැත්තම් මේක කරන්න බෑ අපිට ඕකේ දැන් ඕකේ වැඩන්නේ නිවන් දැක්ක නැත්තම් මොකෙක් හරින්නේ ඕකේ මචං දැන් අපිට ගන්න ඕනේ මචං මොකක් හරි ගමු මේක අරගමු අපි අරෙන් ගිහින් අනුනෝක ඇරියා නම් හොඳයි එතකොට ලේසි ඉතින් මම මේකේ ග්‍රැනි 3 විතරක් නෙවෙයි ග්‍රැනි 2 ගේන්නම් මම අම්මට හුඩු මචං ඉතින් එන්න මෙතනින් යන්න බෑ නූල් පන්දුව යකෝ ඉතින් මට නූල් පන්දුව ගේන්න තිබ්බ අපරාධ ටේප් එක මට ඒකොල්ල මට අමතකුණානේ ඒක නූල් පන්දුව මෙන්න මෙතන තියෙනවා හොඳ වෙලාවට නෙමෙයි මම ඒක ගෙනාවා ඕකේ මචං අර දොරෙන් යන්න බෑ මොකද ඒක ලොක් වෙලා අපි අර පැත්තෙන් ගිහලා වටයක් ගහලා ඒක අරගන්න ඕනි ඕකේ හරි මචං දැන් ගොඩ දැන් තියෙන ටේප් එක අලවන්න ඔය මචං ටේප් එක අලවන්න තියෙන්නේ අම්මරසි මෙතන බෝම්බක් තියෙනවා ඕකේ මචං 1 2 3 ගිහින් අපි අලවමු එවල ඉවරයි ඕකේ ඕ කොබන් ආමිදී ෆැක්ටර් ගන්න එක ගත්තා යතුරු ගත්තා එච්චරයි මේකේ දෙකක් ගන්න බෑනේ බං එකපාර අපරාධි නැත්තම් සුපිලි බා අයි කිලම කිරියක් කිලම ඇරියා මේක පුරවන්න ගියාම තමයි එපා වෙන්නේ දැන් ඉතින් ඈමක් තමයි කොල්ලෝ මං ග්‍රැනි 3 විතර නෙවෙයි ග්‍රැනි 2 ගේනවා ග්‍රැනි 1 උත් ගේනවා ඉතින් මට ග්‍රැනි 4 ගේන්න බෑ මොකද ඒක ඔෆිෂියල් මචං පුළුවන් වුණොත් මම මේක අනිවාර්යෙන් ගේන්නම් ඕකේ ඉතින් ග්‍රැනි ගෑන්පා දැන් දුකෙන් බලන් ඉඳී අපිට පෙනී යනවා මැවි යනවා ඉතින් එහෙනම් කොල්ලෝ අපි යන්නද එහෙනම් අපි හෙලිකොප්ටරේ වැඩේ ඉවරයි දැන් තියෙන එන්ජින් ස්ටාර්ට් එහෙනම් කොල්ලෝ අපි ගියා අම්මට හුඩු වෙනව නේද කොල්ලෝ බලහන් දැන් ගෑණි ගෑනපයි දුකෙන් බලන් ඉඳ අපි යන්නේ එහෙනම් අපි ගියා